හොඳයි ඉතින් සුප දවසක් ඔයාලා පිළිගන්නවා SGTech 2 ඉතින් කියන අලුත් මලුත් withdraw වීඩියෝ එකට. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ මෙගා පාරි කියන betting site එකේ $54ක මුදලක් මම win කරලා withdraw කරපු එක. දැන් අහන්න එපා ඔයාගේ account එකේ මෙච්චර ගාණක් තියෙනවා කියලා. ඉතින් මම accounts දෙක තුනක් පාවිච්චි කරනවා. මම කිව්වනේ එක account එකෙන් කවදාවත් win කරන්න බෑ. එක YouTube channel එකෙන් කවදාවත් ඔයාලට grow වෙන්නත් බෑ. ඒ නිසා අනිවාර්යෙන් account දෙක තුනක් පාවිච්චි කරන්න ඔයාලට win කරන්න පුළුවන් අන්න එදාට. ඉතින් මම මගේ දෙවෙනි channel එක තියෙනවා. මගේ දෙවෙනි channel එකේ මම $54ක් මම දාපු මුදලත් එක්ක මගේ මුදල තියෙනවා. ඉතින් මේ මුදලේ මම $54ක් කොහොමද මගේ Binance account එකට withdraw කරන්නේ කියලා දෙනවා. ඉතින් පුංචි ගැටලු තියෙ සමහරට account number add කරන තැන් එහෙම කතා කරන්න බෑ. ඒ වෙලාවේ කතා කරනකොට පොඩි ප්‍රශ්න තියෙනවා. එතකොට ඒක කරගන්න බැරි වෙනවා. ගොඩාක් දුරට මම withdraw video ගේන්නේ නැහැ. YouTube channel එකේ විතරයි මම මේවා දාන්නේ. ඉතින් මම ඔයාලට මතක් කරනවා තාමත් මෙගාපාර account එක හදලා නැත්නම් win දින මෙගාපාර account එකක් මම මේ උඩින් දාන කාඩ් එකෙන් ඉලවන්න පුළුවන්. හරියටම create කරගන්න. අනිවාර්යෙන් ඔයාලට මතක් කරනවා මාත් එක්ක ඉන්න set එකම වෙනකොට පාට win set එකක් ගන්නවා මෙගාපාරි වලත්. ඉතින් ඔයාලට මතක් කරනවා win කරන්න කැමති නම් උඩ තියෙන link එක click කරලා ගිහලා ටක් ගාලා account එකක් create කරගන්න. ඒ වගේම මතක් කරනවා තාමත් SGTech 2 YouTube channel එක අලුත්ම YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න කියලා. එහෙනම් අපි යමු මෙගාපාරකින් $54ක මුදලක් මම withdraw කරේ කොහොමද කියලා බලන වීඩියෝ එකට. ඉතින් මම මෙන්න මේ විදිහට open කරගන්නවා මගේ machine එකේ මෙගාපාරි betting site එක. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ තමයි interface එක පෙන්නන්නේ. මෙගාපාරි play කරන අය නම් මේ interface එක හොඳට අඳුරනවා. ඉතින් මේ interface එකේ ඔයාලට පේනවා ඇති දකුණු ඉහළ කෙළවරට වෙන්න තියෙනවා ඔයාලගේ personal details විස්තර තියෙන තැන මනුස්සයෙක් icon එක වගේ තියෙන තැන arrow mark එක පහළට click කරන්න තියෙන්නේ. පහළට click කරාම withdraw funds කියලා ඔයාලට පේන ඇති option එකක් තියෙනවා. මෙන්න මේ withdraw funds කියන option එක එකපාරක් click කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ withdraw menu එක open වෙනවා. මෙතනදී ඔයාලගේ ශ්‍රී ලංකා ජනට පාවිච්චි කරන method සේරම තියෙනවා. ඔයාලගේ ෆෝන් එකෙන් ගත්තත් මේ විදිහට තමයි list එක පෙන්නන්නේ. ෆෝන් එකේ නම් ඔයාලා යන්න ඕනේ menu එකට ගිහලා settings icon එක click කරාම withdraw කියන option එක තියෙනවා. එතනින් තමයි ඔයාලට withdraw එකක් ගන්න පුළුවන්. මම computer එකෙන් ගොඩක් අය ඉල්ලුවා Binance එකට withdraw කරන විදිහ කියලා දෙන්න කියලා උන්න ගෙනාවා. ඒ වීඩියෝ එක ඒ වීඩියෝ තමයි අද මම ඔයාලට මේ අරගෙන එන්නේ. ඉතින් මෙතන ඔයාලට පේනදී මම නම් සාමාන්‍යයෙන් ගන්න TRC wallet එකට ගොඩක් අය TRC wallet එක දන්නවා. එහෙම නොදන්න කෙනෙක් ඉන්නවා නම් පහළ comment section එකේ comment එකක් දාන්න. මම අනිවාර්යෙන් TRC wallet එක කොතනද තියෙන්නේ කියලා ඔයාලට Binance account එකේ පෙන්නන්නම්. ඉතින් ගොඩක් අය Binance එකේ TRC පාවිච්චි කරන නිසා මම TRC wallet එකට මගේ $54 දාන විදිහ තමයි පෙන්නන්නේ. මම deposit කරගත්තේ TRC හරහා නිසා මම මේක පෙන්නන්නේ TRC වලින් withdraw එක ගන්න විදිය. ඉතින් මෙතන ආවට පස්සේ මම ඔයාලට කරන්න තියෙන්නේ USD TRC 20 කියලා වල පෙන්නදී option එකක් තියෙනවා මෙන්න මෙතන. මෙන්න මේ option එක click කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා deposit කරගත්ත method එක අනුව තමයි ඔයාලගේ withdraw එක ගන්න තියෙන්නේ. මේ විදිහම තමයි කෝකෙන් withdraw කරන්න තියෙන්නේ. ඒ නිසා ඔයාගේ deposit එක කරගත්ත option එකෙන්ම withdraw එකත් කරගන්න නැත්නම් ඔයාගේ withdraw එක ලැබෙන්නේ නැති ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට click කරගත්තා. ඔයාලා පෙන්නදී අවමය $5ක් තමයි withdraw කරන්න පුළුවන්. ඉතින් මගේ account එකේ මට මතකයි රුපියල් 10568ක මුදලක් තිබ්බා. ඉතින් මම මෙතන මගේ සම්පූර්ණ මුදලම මෙන්න මේ විදිහට copy කරගෙන ඇවිල්ලා paste කරනවා. මම ගොඩක් දුරට මේ account එකේ මගේ තියෙන සියලුම මුදල withdraw කරලා තමයි ආයි deposit එකක් ගන්න. මම ක්‍රම කිහිපයක් පාවිච්චි කරනවා මගේ account වල. ඉතින් මම පාවිච්චි කරන විදිය තමයි මේ. ඔයාලට පුළුවන් ඔයාලා කැමති method එකකට මේක use කරන්න. ඉතින් මම මේ account එකේ මම සම්පූර්ණ ගානම withdraw කරලා වෙන්නන්න හදන්නේ ඔයාලට. ඉතින් මේ තියෙන මගේ TRC wallet address එක මොනවා මේකත් copy කරන් ඇවිල්ලා මෙන්න මෙතෙන්ට paste කරා. ඊට පස්සේ පහලින් තියෙනවා confirm කියලා option එක. මේක click කරගත්තාම ඔයාව අරගෙන යනවා Google Authenticator option එකට. ඉතින් මේ විදිහට මම confirm කියන එක click කරගන්නවා. Google Authentication කියන option එක ඔයාලට එන්නේ ඔයාලගේ SIM එකට message එකක් ආවේ නැත්නම් ලේසි Google Authentication හරහා code එක ගන්න එක. මට නම් ඒක හරිම සරලයි. මම ඒ නිසා ගොඩක් දුරට මෙගාපාරිකෙත් Google Authentication එක on කරන් ඉන්නේ. phone එකටත් app එක දාන් ඉන්නවා. computer එකෙත් app එක තියෙනවා. ඒකට phone එකට තමයි මම account එක හදාගත්තේ. phone එකට හදාගත්ත account එක මේ machine එකට දාගත්තාම authentication එක phone එකෙන් ගන්න පුළුවන්. ඉතින් confirm තිබ්බ මම එන code එකට ඔයාලා phone එකට ගිහිල්ලා phone එකේ Google Authenticator app එක on කරගන්න. මම site එකකින් දාන්නම් මේ app එක මොකක්ද කියලා උන්නම්. මේ app එක open කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් එතනින් යන code එක අරන් ඇවිල්ලා මෙන්න මෙතන type කරගන්න.
ඉතින් මට ආවා මම වල සයිට් එකෙන් දාන්නම් මගේ ෆෝන් එකේ ඔතෙන්ටිකේෂන් කෝඩ් එක ගැන හැටි. ඉතින් අංක 6ක කෝඩ් එකක් තියෙනවා. එකපාර ඒක ජෙනරේට් වෙන්නේ. ඒ කෝඩ් එක කොපි කරන් ආවා. මෙන්න මෙතෙන්ට පේස්ට් කරා. ඉතින් මේ විදිහට මම පේස්ට් කර ගන්නවා. පේස්ට් කරලා confirm කියන icon එක ක්ලික් කරගෙන අනවල බලති request create successfully කියලා මෙන්න මේ විදිහට වටනවා. ඊට පස්සේ ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඇති දිනේ වැටලා තියෙනවා. මගේ amount එක වැටලා තියෙනවා. ස්ටේටස් වල approved කියලා මෙන්න මේ විදිහට මට පේන්නලා තියෙනවා. ඉතින් අපි බලමු කොච්චර වෙලාවක් යයිද කියලා මගේ withdraw එක Binance account එකට වැටෙන්න. ඉතින් සාමාන්‍යයෙන් පැය භාගයක් ඇතුළත නම් අනිවාර්යයෙන් මගේ account එකට withdraw එක වැටෙන්න ඕනේ. එහෙම නැතුනොත් අපි මෙගා පාරිකෙන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා අහමු. සාමාන්‍යයෙන් මගේ නම් මෙච්චර කල් දාපු withdraw අනිවාර්යයෙන් වැටුණා. ඉතින් ඔයාලට වැටිච්ච වෙලාවත් එක මම screenshot එකක් අනිවාර්යයෙන් ෆෝන් එකට දාපු message එකේ පෙන්නන්නම්. ඉතින් ඔයාලට පේනවා ඇති ඕන්න මට message එක වෙලා තියෙනවා. මගේ $54 මගේ account එකට වැටලා තියෙන විදිය. ඉතින් හරිම සරලයි මේකේ withdraw එකක් ගන්න විදිය TRC wallet එක හරහා Binance account එකට. ඉතින් මොනවාරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් comment section එකේ comment එක දාන්න කියලා ඔයාලට මතක් කරනවා. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් ඉස්සරහට හමින බලාපොරොත්තු වෙමින් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.